ඊශ්‍රායලේ ඉන්න මගේ යාළුවොත් හැමදාම පීත කාලා එපා වෙලා නම් මේ විදිහට try කරලා බලන්න. මම පීත මේ විදිහට කපලා ඒකට උඩින් ඔලිව් ඔයිල් දාලා මේ ඒකට උඩින් මම සාටාර් කියලා ඔයාලා දන්නවා ඇති සාටාර් කියලා කඩෙන් ඉල්ල ගන්න තියෙන්නේ. ඔය ඇට කඩවල් වල තියෙන්නේ මේ dry herb powder එකක්. ඒකේ තලයට තියෙනවා ලුණු තියෙනවා. ආයි ලුණු වෙනස අමුතුවෙන් දාන්න දෙයක් නැහැ. මේ විදිහට ওই චූටි කොළ පාට dry herb එක තමයි සාටාර් කියන්නේ. එහෙම දාලා මම 190ට සමහර oven වෙනස් ඇති බලන්න ඕගොල්ලන්ගේ oven එක. විනාඩි 5ක් 10ක් විතර oven දාලා තියෙද්දි ගන්න පුළුවන් හොඳට මේ ඒක සෙට් වෙනවා පොඩ්ඩක් කර වෙනවා වගේ. හරිම රසයි. ඕගොල්ලන් try කරලා බලන්න. හැමදාම පීතා එකම විදිහට කනකොට කිසි රසක් නැහැ. අනිත් එක මෙහෙම කද්දින් හරි රසයි ගුණයි. ඔයා මේ මට කමෙන්ට් එකක් දාන්න. ඔයා කොහොමද මේ විදිහට කනවද ආසද රසද එහෙම කියලා. මෙන්න මේක තමයි සාටාර් කියන්නේ. ස්තුතියි මගේ යාළුවන්ට.